වියදම් කරදරයිද? අතේ තියෙන මුදල් අවුරුදු වියදම් කරදරයිද? අවුරුදු වියදම් කරදරයිද? අතේ තියෙන මුදල් ටික වියදම් වෙනවද? එහෙනම් දැම්මම මේ කියන පියවර පහ භාවිතා කරලා වියදම්මුත් අඩු කරගෙන තව තව දේවල්ුත් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ දෙකම කරන්න පුළුවන්. මේ දෙකම ඉතින් ඔයාලට මේ දෙකම කරන්න පුළුවන්. අපි පළවෙනි පියවරට යමු. ඉතින් ඔයාලට මේ දෙකම කරන්න පුළුවන්. එහෙනම් පළවෙනි පියවරට යමු. ඔයා ඔයාගේ ආදරණීයන්ට තෑගි දෙන්නේ අනිවාර්යයෙන්ම වියදම් කරලාද? පොඩ්ඩක් හිතන්න. ඉතින් හරි ආයි කියන්නම්. ඉතින් ඔයා ඔයාගේ ආදරණීයන්ට තෑගි දෙන්නේ අනිවාර්යයෙන්ම වියදම් කරලාද? එහෙනම් මේ අවස්ථාවේදී ඔයාට පුළුවන් අර සාම්ප්‍රදායික තෑගි වෙනුවට අලුත් විකල්ප තෑගි දෙන්න. එහෙනම් ඔයාට මේ සැරේ පුළුවන් අර සාම්ප්‍රදායික තෑගි වෙනුවට අලුත් විකල්ප තෑගි දෙන්න. ඒ කියන්නේ හැමෝම සතුටු කරන අර්ථවත් ලාභදායී තෑගි. ඔය මුළු එකම ආයි කියනවා. ඔයා ඔයාගේ ආදරණීයන්ට තෑගි දෙන්නේ අනිවාර්යයෙන්ම වියදම් කරලාද? එහෙනම් මේ සැරේ ඔයාට අර සාම්ප්‍රදායික තෑගි වෙනුවට නව විකල්ප තෑගි දෙන්න පුළුවන්. ඒ කියන්නේ හැමෝම සතුටු කරන ලාභදායී සහ අර්ථවත් තෑගි. ඉතින් අලුත් අවුරුද්ද කියන්නේ හැමෝටම සතුට, සෞභාග්‍ය, සාමය සහ සැනසීම ලැබෙන්න ඕනේ කාලයක්. නමුත් වියදම් සරයි කියලා ඒ ගැන නිතර කල්පනා කර ඔයාගේ ප්‍රෙෂර් එක වැඩි කරගන්නවා නම් අන්න එහෙනම් ඒ අලුත් අවුරුද්ද ඒ විදියට ඔයාට සමරන්න හම්බ වෙන්නේ නැහැ නේද? එහෙනම් ඉතින් අපි ස්ට්‍රෙස් එක අඩු කරගමු. ඉතින් ගොඩක් අය හිතන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් විශේෂයෙන්ම දැන් කාලේ හුඟක් අය හිතන්න පුරුදු වෙලා තියෙනවා හොඳම තෑග්ග තමයි මිල අධිකම තෑග්ග කියලා. හැබැයි නෑ, පොඩ්ඩක් හිතලා බලන්න. සාම්ප්‍රදායිකව ගත්තොත් නම් හොඳම තෑග්ග කියන්නේ අර්ථවත් තෑග්ග. ආයේ කියලා කියනවා. ඉතින් විශේෂයෙන්ම මේ කාලේ අපි හැමෝම වගේ හිතන්න පුරුදු වෙලා තියෙනවා හොඳම තෑග්ග කියන්නේ මිල අධික තෑග්ග කියලා. නමුත් පොඩ්ඩක් ඒ ගැන හිතලා බලන්න. මොකද සාම්ප්‍රදායිකව ගත්තොත් හොඳම තෑග්ග කියන්නේ ඒක නෙවෙයි. හොඳම තෑග්ග කියන්නේ අර්ථවත් තෑග්ග. හොඳම තෑග්ග කියන්නේ අර්ථවත් තෑග්ග. ඔයාව මතක හිටින තෑග්ග. මේ හොඳම තෑග්ග කියන්නේ අර්ථවත් තෑග්ග. ඉතින් සාම්ප්‍රදායිකව ගත්තොත් හොඳම තෑග්ග කියන්නේ අර්ථවත් තෑග්ග. ඉතින් හොඳම තෑග්ග කියන්නේ සාම්ප්‍රදායික තෑග්ග. Oh my god.
ඉතින් අපේ චාරිත්‍ර වාරිත්‍රවල හැටියට ගත්තොත් නම් හොඳම තෑග්ග කියන්නේ ඉතින් අපේ චාරිත්‍ර වාරිත්‍රවල හැටියට ගත්තොත් නම් හොඳම තෑග්ග කියන්නේ අර්ථවත් තෑග්ග. හදවතට දැනෙන තෑග්ග. ඔයාව මතක හිටින තෑග්ග. ඔන්න ඉතින් ඒ වගේ තෑගි කීපයක් ගැන මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙනවා. උදාහරණයක් වශයෙන් ඔයාගේ අතින් ඉතින් ඒ විදිහේ තෑගි කීපයක් ගැන උදාහරණ ටිකක් මම දෙන්නම්. විශේෂයෙන් ඔයාගේ අතින් හදපු රස කැවිලි. ඔයාගේ ගෙදර ගහේ ඉදවපු කෙසෙල් ගෙඩි, එළවලු පළතුරු. ඔයාගේ අතින්ම හදපු අත්කම් භාණ්ඩ. අන්න ඒ වගේ තෑගි භෝග හරිම විශේෂයි. මොකද එයා වෙනුවෙන් ඔයා කාලය සහ ශ්‍රමය වැය කරපු නිසා එයාට ඒක දැනෙනවා. අන්න ඒ වගේ තෑගි භෝග හරිම විශේෂයි. මොකද එයා විසින් ඔයා කාලය සහ ශ්‍රමය වැය කරපු නිසා අන්න ඒ වගේ තෑගි භෝග හරිම විශේෂයි. මොකද ඔයා වෙනුවෙන් අන්න ඒ වගේ තෑගි භෝග හරිම විශේෂයි. මොකද එයා වෙනුවෙන් ඔයා කාලය සහ ශ්‍රමය වැය කරලා තියනවා. එයාට ඒක දැනෙනවා. තවත් මිල කරන්න බැරි හැබැයි මිල අඩු තෑග්ගක් තමයි පුංචි ගහක් සහ පැලයක්. මෙන්න මේ පුංචි ගහ තවත් මිල කරන්න බැරි නමුත් මිල අඩු තෑග්ගක් තමයි පුංචි ගහක් සහ පැලයක් තෑගි කිරීම. මෙන්න මේ පුංචි පැලේ ලොකු වෙන්න ඒත් එක්කම සතුට වැඩි වෙනව මිසක් අඩු වෙන්නේ නැහැ. ඒත් ඔයා මේ වෙලාවේ තවම සල්ලි ගැන හිතනවා නම් එහෙනම් අපි බජට් එකක් ගැන ඒත් මේ වෙලාවේ ඔයාට සල්ලි ප්‍රශ්න තියෙනවා නම් එහෙනම් අපි අනිවාර්යයෙන්ම බජට් එකක් හදන්න ඕනේ. ඒ ගැන මම තව ටිකකින් කියලා දෙනවා. නමුත් ඔයා තාම සල්ලි ප්‍රශ්න ගැන හිතනවා නම් ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම බජට් එකක් සැලැස්මක් හදන්න ඕනේ. අන්න ඒ ගැන මම තව ටිකකින් කියලා දෙනවා අනිවාර්යෙන්ම. ඒ නිසා රැඳී ඉන්න. නමුත් මේ වෙලාවෙත් ඔයා තවම සල්ලි ගැන හිතනවා නම් ඒ කියන්නේ අනිවාර්යෙන්ම බජට් එකක් හදන්න ඕනේ, සැලැස්මක් හදන්න ඕනේ. ඒ ගැන මම තව ටිකකින් අනිවාර්යෙන්ම කියලා දෙනවා. ඒ ගැන තව ටිකකින් අනිවාර්යෙන්ම මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඒ වගේම ගමේ ඉන්න අත්තම්මට 100ට සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන්න පුළුවන්. ඒ වගේම ගමේ ඉන්න අත්තම්මට සහ 100ට සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන්න පුළුවන් තෑග්ගක් ගැන මම කියන්නම්. ඒ තමයි ඔයා. ඔයාගේ පැමිණීම, ඔයා ඒගොල්ලොන් එක්ක ගත කරන කාලය සහ ඔයා ඒගොල්ලොන්ට කරන ගරු සහ ඔයා ඒගොල්ලොන්ට කරන ගරු සැලකිලි සහ උදව්. ඔන්න ওই වගේ දේවල් වලින් මේගොල්ලෝගේ හිත පිරෙනවා. ඔයිට වැඩිය මොනවද? හරි. තවත් දෙයක්. ගමේ ඉන්න අත්තම්මලාට මම ආයි ඔය දේ කියනවා. හරි. තවත් දෙයක්. ගමේ ඉන්න අත්තම්මලා සීයලාට ඔයාට නොමිලේම දෙන්න පුළුවන් තෑග්ගක් තියෙනවා. ඒ තමයි ඔයා. ඔයාගේ පැමිණීම, ඔයා ඒගොල්ලොන් එක්ක ගත කරන කාලය සහ ඔයා ඒගොල්ලොන්ට කරන ගරු සැලකිලි සහ උදව්. අන්න ඒ දේවල් වලින් ඒ අයගේ හිත පිරෙනවා. ඔයිට වැඩිය මොනවද? අන්න ඒ දේවල් වලින් ඒගොල්ලොන්ගේ හිත පිරෙනවා. ඔයිට වැඩිය තෑග්ගක් මොනවටද?
අන්න ඒ දේවල් වලින් ඒගොල්ලොන්ගේ හිත පිරෙනවා. ඔයිට වැඩිය තෑග්ගක් මොනවටද? බල්ලා අන්න ඒ දේවල් වලින් ඒ අයගේ හිත පිරෙනවා. ඔයිට වැඩිය තෑග්ගක් මොනවටද?